හෙලෝ සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලට ගෙදරදීම කරන්න පුළුවන් part time job එකක් ගැන. ඉතින් මේකට ඔයාලට අමතර මුදලක් වැය වෙන්නේත් නැහැ. ඔයාලට ලොකු කාලයක් ගත වෙන්නේත් නැහැ. ඉතින් ඔයා දැනටමත් මොකක් හරි job එකක් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ස්ටඩීස් කරන කෙනෙක් නම් මේ ඕනම කෙනෙක්ට මේ වගේ job එකක් කරලා මාසෙකට යම්කිසි ආදායමක් උපයා ගන්න පුළුවන්. මමත් දැනටමත් මේක කරලා මාසෙකට සැලකිය යුතු ආදායමක් හොයාගන්නවා. ඉතින් මේක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයාගේ කාර්යය මත. ඉතින් ඔයාට මේකට වැය කරන්න පුළුවන් කාලය අනුව ඔයාට ඔයා උපයන මුදල් ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් ඔයාට පුළුවන් පැය 3-4ක් මේකට යොදවන්න පුළුවන් නම් ඉතින් ඔයාට පුළුවන් මම හොයනවටත් වඩා ලොකු ආදායමක් හොයාගන්න. ඉතින් මට දැනටමත් ලොකු වෙලාවක් නැහැ මේකට යොදන්න. ඉතින් මම මේකට පොඩි වෙලාවක් තමයි යොදවන්නේ. ඉතින් එහෙම හොයලත් මට මාසෙකට සාමාන්‍යයෙන් 20000කට වගේ කිට්ටු වෙන අමතර ආදායමක් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. හරි. දැන් අපි මුලින්ම බලමු ඔයාට මොනවද තියෙන්න ඕන කියලා. ඉතින් ඔයාට කම්පියුටර් එකක් තියෙනවා නම් ඔයාට මේ වැඩේ ලේසියෙන්ම පටන් ගන්න පුළුවන්. ඉතින් දැන් ගොඩක් දෙනෙක් ළඟ කම්පියුටර් එකක් හරි ලැප්ටොප් එකක් හරි බොහෝ වෙලාවට තියෙනවා. ඉතින් ඔයා මේක තියාගෙන නිකන් ඉන්නේ නැතුව ඔයාට පුළුවන් මේකෙන් ලොකු වැඩක් ගන්න. ඒ වගේම ඔයාට තියෙනවා නම් MS Word, PowerPoint, Excel ඇතුළු ඔෆිස් පැකේජ් එක සම්බන්ධ බේසික් දැනුම ඔන්න ඉතින් ඔයාලට පුළුවන් part time job එකක් විදියට මේ job එක පටන් ගන්න. ඉතින් ළමයි ඔයාට තාම ඔෆිස් පැකේජ් එකේ ෆ්‍රී version එක ගන්න බැරි වුණා නම් මගේ channel එකට ගිහලා බලන්න. channel එකේ දාලා තියෙනවා Office 2024 සහ Office 2021 කොහොමද free install කරගන්න කියලා. හරි, දැන් අපි බලමු මම මේ කියලා දෙන්න යන job එක මොකක්ද කියලා. මම මේ කියලා දෙන්න යන්නේ TypeSetting job එකක් සම්බන්ධව. ඉතින් මේ job එක කාගේවත් වෙබ්සයිට් එකකට ගිහලා වචන ටයිප් කරලවත් එහෙම නැත්නම් කාගේ හරි කම්පැනි එකක් එක්ක එකතු වෙලාවත් කරන දෙයක් නෙවෙයි. ඔයාට ගෙදර ඉඳලම ස්වාධීනව කස්ටමර් කෙනෙක්ගේ ඕඩර් එකක් අරගෙන එයාගේ ටයිප් සෙටින් වැඩ කරන්නේ කොහොමද කියලා තමයි මම කියලා දෙන්නේ. ඉතින් මම මෙතනදී කොහොමද කස්ටමර් කෙනෙක් හොයාගන්නේ, ඊට පස්සේ ඕඩර් එකක් ගන්නේ කොහොමද, ඊට පස්සේ ඕඩර් එකක් ගන්නකොට ඔයා මොනවද සැලකිලිමත් වෙන්න ඕන, ඒ වගේම ආට සිංහල ටයිප් සෙටින් එකක් ආවොත් ඒකේ වැඩ කරන්නේ කොහොමද, ඒ වගේම ඔයා ඒක හදලා දුන්නාට පස්සේ ඔයාගේ පේමන්ට් එක ගන්නේ කොහොමද, මේ හැම දෙයක්ම මම ඔයාට කියලා දෙන්නම්. ඉතින් මේ ටික කියලා දෙන්න යන කලින් මම කරපු වැඩ ටිකක් මම දැන් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ මම ඒ වගේ කස්ටමර් කෙනෙක්ගෙන් ඕඩර්ස් අරන් කරපු වැඩක්. ඒ වගේම මේ තියෙන්නේ මම ටයිප් කරපු පේපර් එකක්. ඉතින් මම කරපු වැඩ ගොඩක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ සර් කෙනෙක්ගේ ටියුට් එකක් ටයිප් කරපු එකක්. ඉතින් මේ සර්ගේ ටියුට් මට හැම සතියෙම දෙනවා. ඉතින් එයා හැම සතියෙම ක්ලාස් කරන නිසා හැම සතියෙම එයාගේ ටියුට් හදලා දෙන්න මට බාර දෙනවා. ඒ වගේම මේ තියෙනවා මම හදපු ඇප්ලිකේෂන් එකක්. මේට අමතරව මම රිසර්ච් රිපෝට් ටයිප් කරලා තියෙනවා. මේ තියෙන රිසර්ච් රිපෝට් එකක් මම හදපු. ඒ වගේම මම මේවට අමතරව ප්‍රසන්ටේෂන් හදනවා. ඉතින් මේ තියෙන්නේ මම හදපු ප්‍රසන්ටේෂන් එකක්. ඉතින් ඔයාලටත් මේ වගේ PowerPoint සම්බන්ධයෙන් ඒ වගේම Word සම්බන්ධයෙන් දැනුම තියෙනවා නම් ඔයාටත් මේ වගේ වැඩ කරන්න පුළුවන්. ඉතින් කස්ටමර් කෙනෙක් සැටිස් වෙන විදිහට ඔයා එයාගේ වැඩේ පිළිවෙලට කරලා දුන්නොත්, ඒ වගේම එයා බලාපොරොත්තු වෙන විදිහට එයා කියන ෆොන්ට් එක පාවිච්චි කරලා එයා කියන ඩිසයින් එක පාවිච්චි කරලා ඒ වැඩේ හොඳට කරලා දුන්නොත් ඔයාට දිගටම වැඩ එන්න පුළුවන්. හිතන්නකෝ දැන් සර් කෙනෙක් ක්ලාස් කරන සර් කෙනෙක් වගේ ටියුට් එකක් හදන්න දුන්නා. ඉතින් ඒ සර් හැම සතියෙම ක්ලාස් කරනවානේ. ඉතින් ඔයාට පුළුවන් ඔයා හොඳට වැඩේ කරලා දුන්නොත් එයාගේ වැඩ ටික හැම සතියෙම ලබා ගන්න. ඒ වගේම ඔයා හිතන්නකෝ යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් ගත්තොත් ඉතින් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ට ගොඩක් වැඩ තියෙනවනේ. එයාට තියෙනවා ප්‍රසන්ටේෂන් හදන්න, ඒ වගේම එයාට මේ රිපෝට් හදන්න, රිසර්ච් රිපෝට් හදන්න තියෙනවා. මේ වගේ ගොඩක් වැඩ තියෙනවනේ. ඉතින් ඔයා එක වැඩක් හරියට කරලා දුන්නොත් එයාගේ වැඩ දිගටම ඔයාට මේ විදිහට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සතියකට ගත්තොත් මට මේ වගේ ඕඩර්ස් බාර ගන්න බැරි තරම් ප්‍රමාණයක් එනවා. ඉතින් සමහර වෙලාවට මට කාලේ මැනේජ් කරගන්න බැරි වුණාම මම මේ වැඩ බාර ගන්නෙත් නැහැ. දැන් අපි බලමු කස්ටමර් කෙනෙක් හොයාගෙන කොහොමද ඕඩර් එකක් ගන්න කියලා. ඉතින් විශේෂයෙන්ම මෙතනදී ඔයා කරන සර්විස් මොනවාද කියලා සෝෂල් මීඩියාස් වල දාන්න ඕන. විශේෂයෙන්ම ඔයා Facebook page එකක් මෙන්න මේ වගේ හදාගන්න. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත Facebook page එක. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මේකේ post දාන්න ඔයා කරන services මොනවාද කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ලස්සන post එකක් design කරලා ඔයාගේ page එකේ දාන්න. ඉතින් මේ සඳහා ඔයාට Canva කියන software එක භාවිත කරන්න පුළුවන්. Canva platform එකේ online ඔයාට ලස්සන designs තියෙනවා Facebook post එකක් හදාගන්න. ඉතින් ඒක උදව් කරගෙන ඔයා මෙන්න මේ වගේ මුලින්ම Facebook page එකක් හදාගන්න. ඊට පස්සේ ඔයා මෙතනින් නවතින්න එපා. ඔයාට පුළුවන් TikTok එකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් හදලා දාන්න. ඒ වගේම Instagram භාවිත කරන්නත් පුළුවන්.
ඉතින් මේ වගේ පෝස්ට් එකක් හදාගත්තට පස්සේ මුලින්ම රිච් වෙන ප්‍රමාණය අඩුයි. ඉතින් ඔයාට ඒකට සොලියුෂන් එකක් විදිහට මුලින්ම Facebook එකට යම්කිසි ගාණක් පේ කරලා, ඒ කියන්නේ පොඩි ගාණක් පේ කරලා ඔයාට පුළුවන් ඔයාගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ප්‍රොමෝට් කරගන්න. ඉතින් මුලින්ම සතියක් දෙකක් ගියාට පස්සේ මේ වගේ ඔයාගේ පෝස්ට් එක ප්‍රොමෝට් කරාට පස්සේ ගොඩාක් කස්ටමර්ස්ලා ඔයත් එක්ක එකතු වෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙතන WhatsApp නම්බර් එකක් දාලා එයාලට කතා කරන්න කියන්න. ඉතින් එතකොට ගොඩාක් දුරට මම සාමාන්‍යයෙන් සතිය දෙකක් යනකොට මට මුලින්ම ගොඩාක් ඕඩර්ස් ආවා. ඉතින් ගොඩාක් අය කෝල් කරලා එයාගේ වැඩේ කියනවා. ඉතින් එයාලා කියන වෙලාවට ලස්සනට වැඩේ කරලා දුන්නොත් ඔයාට දිගටම එයාලගෙන් වැඩ එන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයාට පුළුවන් මෙන්න මේ වගේ Facebook pages ඕන තරම් තියෙනවා. ඒවට join වෙලා කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් අය මේ ටයිප් සිටින් සම්බන්ධ වැඩ ගැන අහලා දාලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයා දෙන සර්විසස් මොනවාද, ඊට පස්සේ ඒවට ඔයා අය කරන්නේ කොහොමද, මේ හැමදේම දාලා ඔයාලට කියන්න පුළුවන් මට මේක කරලා දෙන්න පුළුවන් කියලා. හරි, දැන් සෝෂල් මීඩියාස් වල අපි පෝස්ට් දාලා ඔන්න ඔයාට ඕඩර් එකක් ආව කියලා හිතන්න. දැන් කොහොමද ඕඩර් එක අපි කම්ප්ලීට් කරන්න කියලා බලමු. ඉතින් ඕඩර් එකක් ආවම ඔයා මුලින්ම එයාගේ රික්වයර්මන්ට්ස් ටික හොඳට බලා ගන්න ඕන. ඉතින් එයාගෙන් අහන්න ඕන මේ වැඩේ කවද්ද ඔයා දෙන්න ඕන කියලා. ඉතින් එයාට ඒ වැඩේ කරලා දෙන්න ඔයාට ඒ කාලේ මදි නම් ඔයා ඒ වැඩේ බාර ගන්න එපා. ඔයාට කාලේ තියෙනවා නම් ඔයාට කරන්න පුළුවන් දෙයක් නම් ඔයා ඒ වැඩේ බාර ගන්න. ඊට පස්සේ ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ ප්‍රයිස් එක කියන්න ඕන. ඉතින් මේකට ප්‍රයිස් කැටලොග් එකක් හදාගන්න. ඒක ගොඩක් ලේසි. ඉතින් මම හදපු කැටලොග් එක ඔයාලට පෙන්නන්නම්. එතකොට මේ විදිහට ඔයා A4 size එකකට තනි page එකකට කොච්චර ගන්නවද, ඊට පස්සේ ඒකට මොනවා හරි ඩයග්‍රෑම්ස් වගේ ඇඩ් වුණා මේකට කොච්චරක් ඔයා මේ අය කරනවද, ඒ වගේ විස්තර දාලා කැටලොග් එකක් හදා ගන්න ඕන. ඉතින් ඊට පස්සේ ඔයාගේ මුදල් ප්‍රමාණය කිව්වට පස්සේ එයා ඒකට එක ගණන් විතරක් මේ වැඩේ බාර ගන්න. ගොඩක් කස්ටමර්ස්ලා ඒක හදලා ඉවර වුණාට පස්සේ සාමාන්‍යයෙන් ගාණ වැඩි කියනවා. ඉතින් එහෙම කියන්නේ නැතුව ඔයා මුලින්ම ඔයාගේ ගාණ මේක කියලා කියන්න. ඊට පස්සේ එයා එක ගණන් විතරක් මේ වැඩේ බාර ගන්නවා. ඊට පස්සේ ගොඩක් අය අතින් ලියපු නෝට් එකක් තමයි දෙන්නේ. ඉතින් ඔයා ඒක කියවලා තමයි ටයිප් සෙටින් කරන්න තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ඔයා මුලින්ම බලන්න එයාගේ අත්අකුරු පැහැදිලිද කියලා. මොන හරි ගැටලු තියෙනවා නම් මුලින්ම එයාට කියලා ඒ ටික හදාගන්න. ඒ වගේම මොකක් හරි අසයින්මන්ට් එකක් වගේ දෙයක් ටයිප් කරන්න තියෙනවා නම් ඔයා මුලින්ම එයාගේ සිංහල හිතන්නකෝ සිංහල වැඩ සිංහලෙන් ටයිප් කරන දෙයක් නම් ඔයා මුලින්ම එයාට අවශ්‍ය කරන ෆොන්ට් එක මොකද්ද? ඒ ඔක්කොම දැනගන්න ඕන. ෆොන්ට් සයිස් මොනවාද? ඉතින් එයාලඟ මොකක් හරි ගයිඩ්ලයින් එකක් තියෙනවා නම් ඔයා ඒක ඉල්ල ගන්න ඕන. සිංහල ටයිප් සෙටින් දන්නේ නැත්නම් මොකද කරන්නේ? ඉතින් ගොඩක් අයට සිංහල ස්ටෑන්ඩඩ් කීබෝඩ් එකකින් වැඩ කරන්න අමාරුයි. ඉතින් ගොඩක් අය සාමාන්‍යයෙන් වැඩ දෙනකොට FM අබ එහෙම නැත්නම් මේ වගේ වෙන යුනිකෝඩ් ෆොන්ට් එකකින් ටයිප් කරන්න දුන්නොත් ඔයා ඒක දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් දැන් කාලේ ගොඩාක් ටූල් තියෙනවා. ඉතින් ඔයාට මේ සිංහල කීබෝඩ් එක පුරුදු වෙන්නම අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් ඔයාගේ බ්‍රවුසර් එකට ගිහලා සර්ච් කරන්න Google input tool කියලා. ඊට පස්සේ Google input tool එක ඔයාගේ මැෂින් එකට දාගන්න. ඊට පස්සේ ඔයා ඒක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ අයිකන් එකක් මේ අයිනෙන් පේනවා. මෙතන මේ සිංහල සහ ඉංග්‍රීසි කියලා ඔයාට ලැන්ග්වේජ් එක මාරු කරන්න පුළුවන්. ඉතින් ඔයාට සිංහල ටයිප් කරන්න අවශ්‍ය වෙලාවකදී ඔයාට මෙතනින් සිංහල තෝරගත්තම අර සිංග්ලිෂ් විදිහට මෙතනින් ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මේකෙන් සිංග්ලිෂ් වලින් ටයිප් කරාම සාමාන්‍යයෙන් ඉස්කෝලේ පොත කියන ෆොන්ට් එකෙන් තමයි ටයිප් වෙන්නේ. ඉතින් බේසික් ඔයාට ෆොන්ට් එක කිව්වේ නැත්නම් ඔයාට ඒ විදිහට මේක ටයිප් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මෙන්න මේ විදිහට හෙලකුරු කියන එකට ගිහිල්ලා සිංග්ලිෂ් වලින් මේක ටයිප් කරලා මෙන්න මෙතන තියෙනවා ඒජන්සි ෆොන්ට් කියලා. ඉතින් එතනින් ඒ ටික කොපි කරලා ගෙනල්ලා Word එකට දාගෙන Word එකෙන් ඔයාට ඒ ටික සිලෙක්ට් කරලා ඔයාට අවශ්‍ය ෆොන්ට් එක ලැබලා දුන්නම නිකම්ම ඒ ෆොන්ට් එකට කන්වර්ට් වෙලා තියෙනවා. හරි, දැන් අපි ඕඩර් එක කම්ප්ලීට් කරාට පස්සේ කොහොමද පේමන්ට් එක ගන්න කියලා බලමු. ඉතින් පේමන්ට් එක ගන්න කලින් ඔයා කස්ටමර්ට දෙන්න ඕන ඔයා හදපු ඩොකියුමන්ට් එකේ වෝටර්මාක් එකත් එක්ක. ඉතින් වෝටර්මාක් එකත් එක්ක ඔයා ඒ ඩොකියුමන්ට් එක යට රිවිව් කරලා අඩුපාඩු කියන්න කිව්වට පස්සේ එයා ඒකේ මොන හරි අඩුපාඩු කිව්වම ඒ ටික නැවත හදලා ඔයාට ඔයාගේ බැංක් ඩීටේල්ස් දුන්නාට පස්සේ එයා පේමන්ට් එක කරයි. පේමන්ට් එක කරාට පස්සේ තමයි ඔයා වෝටර්මාක් එක අයින් කරලා ඩොකියුමන්ට් එක දෙන්න ඕන. ඉතින් එහෙම කරන්නේ ගොඩක් කස්ටමර්ස්ලා සමහරට ඩොකියුමන්ට් එක දුන්නාට පස්සේ ඔයාට සල්ලි නොදී ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් මෙතනදී වෝටර්මාක් එක දාලා මුලින්ම ඩොකියුමන්ට් එක දෙන්න. හරි, ඒ වගේම ඔයා පේමන්ට් එක ගන්න කලින් මුලින්ම ඔයා
කරපු වැඩේ සම්බන්ධව ඉන්වොයිස් එකක් ඔයා කස්ටමර්ට දෙන්න ඕන. ඉතින් මේ වගේ ලස්සනට පිළිවෙලට වැඩේ කරාට පස්සේ කස්ටමර් ගොඩක් සැටිස් වෙනවා. ඉතින් සමහරට ඔයා හිතුමතේට පේමන්ට් එක කිව්වා කියලා එතනදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉන්වොයිස් එකක් දුන්නාට පස්සේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔයා මේ වගේ පේජස් ගානක් මෙන්න මේ මිලට ටයිප් කරේ කියලා මෙන්න මේ විදිහට පැහැදිලිව ඉන්වොයිස් එකක් හදලා දෙන්න ඕන. මේ විදිහට තමයි ඔයාලට පුළුවන් ලස්සනට පිළිවෙලට ටයිප් සිටින් ජොබ් එක කරගෙන යන්න. ඉතින් මේක කරලා බලන්න ඔයා මේකෙන් ගොඩාක් ආදායමක් ඔයාලට උපය ගන්න පුළුවන් වෙනවා. ඉතින් එකපාරම ලොකු ආදායමක් ලබන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒ වගේම ඔයාලට මේ සඳහා ගත කරන්න තියෙන කාලයත් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් දන්නේ නැති අය ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම මේ හැම විස්තරයක්ම කියලා දුන්නේ. ඉතින් මම කියලා දුන්න පාත් එකේ ගිහිලා කවුරු හරි සක්සස් වෙනවා නම් ඉතින් ඒක මටත් ලොකු සතුටක්. ඉතින් ඔයාට මේ වීඩියෝ ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඔයාට රිප්ලයි කරන්නම්. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා.